හැමෝටම සුබ උදෑසනක්. ඉතින් හුඟ දවසකට පස්සේ මගේ මේ channel එකට පුංචි පැල පැකේජ් එකක් අප්ලෝඩ් කරන්න හිතුණා. මගේ ආදරණීය යාළුවෝ හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් හුඟ දවසකට පස්සේ තමයි මම මේ පැල පැකේජ් එකක් ඔයාලට දෙන්නේ. ඉතින් මගේ තව channel එකක් තියෙන channel දෙකක වැඩ කරන අතර ඉතින් පැල ටිකක් සේල් කරගන්න මට බැරි වුණා මේ දවස්වල. ඉතින් දැන් නිවාඩු මාස නිසා මම හිතුවා පුංචි පැල පැකේජ් ටිකක් ආපහු ඔයාලට අරන් එන්න ඕනි කියලා. ඉතින් මේ ඔයාලට අරන් එන පළවෙනි පැල පැකේජ් එක. ඉතින් මෙන්න මෙතන මේ පොඩි පෝච්චි වල තියෙනවා පැල ටිකක්. ඉතින් මේවා ඔයාලට මම කියන්න ඕනේ මේවා හොඳින් මුල් ඇදපු ගොඩක් උස ගිහින් නැති වුණාට පුංචි පැල වුණාට මේවා හොඳින් මෝරපු හොඳ කඳක් තියෙන හොඳ මුල් ටිකක් තියෙන පැල ටිකක්. ඉතින් මේ මම ඔයාලට මුලින්ම පෙන්නුවේ ස්වීට් ඩ්‍රීම් පැලයක්. ඉතින් මෙතන පොඩ්ඩක් පැල කලවමෙත් ඇති ස්වීට් ඩ්‍රීම් හෝ නෙදර්ලන්ඩ් මේකත් ස්වීට් ඩ්‍රීම් පැලයක්. මම මේ කොලෙන් අඳුරගෙන තමයි ඔයාලට කියන්නේ. ස්වීට් ඩ්‍රීම් පැලේ තියෙන කොළ වගේ තමයි මේ ටික තියෙන්නේ. ඉතින් ඒක නිසා ඉතින් මේකත් ස්වීට් ඩ්‍රීම් පැලයක්. ඒක නම් චුට්ටක් උස ගිහින් තියෙනවා. හැබැයි ඉතින් මේ පැල තුනම හොඳින් මෝරපු පැල. අර කඳෙන් ආපු චූටි පැල නෙමෙයි. ඉතින් මේවා පොට්ටවල තියලා ගොඩක් කල් ගිහිල්ලා ඒ කියන්නේ ගොඩක් කල් තිබිලා කඳෙන් ගලවපු පැල තමයි මේ පොට්ටවල හදලා තියෙන්නේ. හොඳින් මුල් තියෙනවා මේ ඔක්කොගෙම. ඊළඟට මම මේ පෙන්නන්නේ මිලියන් රෙඩ් පැල පඳුරක්. ඉතින් මේක පැල දෙකකට ඔයාලට වෙන් කරගන්න පුළුවන්. චූටි කැකුලකුත් මේකේ ඇවිත් තියෙනවා. ඉතින් මේ වර්ගෙත් පැල පඳුරු දාලා හැදෙන වර්ගයක්. කඳ වටේට චූටි පැල ගොඩක් එනවා. ඉතින් ඊළඟට මේ තියෙන එක නම් මට අඳුර ගන්න බෑ. මේක මේ ඇබ්සලූට් ග්‍රීන් වගේ කියලාත් මට හිතෙනවා. හරියට මේක කියන්න බෑ. ඊළඟට මේ තියෙන්නේ බ්ලැක් ලව් පැලයක්. ඉතින් ඒකත් ඔන්න හොඳ මුල් ටිකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති උඩිනුත් මුල් ඇවිත් තියෙනවා. ඉතින් මේකත් තා මාසයක් දෙකක් වගේ යනකොට මේකෙත් මලක් එන්න සයිස් එකේ තමයි තියෙන්නේ. ඊළඟට මෙන්න මේකත් මට හරියට නම නම් කියන්න අමාරුයි ඔයාලට. මේකත් මං හිතන්නේ එක්ක සීඩ් එකක්. මේ තියෙන්නේ පින්ක් බර්ඩ් පැලයක්. පින්ක් බර්ඩ් කියන්නේ එක ගහෙන් කඳ වටේට පැල ගොඩක් එන වර්ගයක්. මේ තියෙන්නේ ඇලෙග්‍රියා පැල දෙකක් මෙතන තියෙනවා. ඉතින් ඇලෙග්‍රියා මේ පොඩියට තිබ්බට බය වෙන්න එපා. ඇලෙග්‍රියා වල හැටි ඇලෙග්‍රියා ගොඩක් උස යන්නේ නැහැ. ඊළඟට මේ තියෙන්නේ ඇන්තනීසියා බ්‍රවුන්. ඉතින් ඔයාලට පේනවා ඇති බ්‍රවුන් කිව්වහම මේකේ කොළවල බ්‍රවුන් ගතියක් තියෙනවා. නාරටියේ බ්‍රවුන්. ඉතින් මේක ලස්සන දුඹුරු පාට ලස්සන මලක් තමයි පිපෙන්නේ. ඒවත් පඳුරු දාලා හැදෙන වර්ගයක් තමයි ඇන්තනීසියා බ්‍රවුන් කියන්නේ. ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි අද පැල පැකේජ් එක සකස් වෙලා තියෙන්නේ. ඉතින් සමහර පැල ටිකක් ලොකුයි, සමහර පැල උසින් අඩුයි. හැබැයි උසින් අඩු තියෙන්නේ මෙන්න මේ ස්වීට් ඩ්‍රීම්. මේවා හොඳින් හැදුණු ගොඩක් ඒ කියන්නේ පරිණත වුණු පුංචි පැල ටිකක් තමයි තියෙන්නේ උස නැතුවට. ඉතින් ඒ වගේ හැටි මොකද අර කට් කරලා කඳේම තිබිලා ගොඩක් කල් ගිහිල්ලා ගලවලා හදපු පැල කීපයක් තමයි මේ ස්වීට් ඩ්‍රීම් පැල ටික. ඉතින් ස්වීට් ඩ්‍රීම් කියන්නේ ගොඩක් උස යන්නේ නැති ලස්සන මල් දෙන. ඉතින් මේ ඔක්කොම එක පාට එක හැඩවලට මල් පිපෙන වර්ග ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන කොහොම හරි ඔක්කොම පැල 12ක් තියෙනවා. අර පැල දෙකකට වෙන් කරගන්න පුළුවන් පොඩ් දෙකක් මෙතන තියෙනවා. ඇලෙග්‍රියා එකයි මිලියන් රෙඩ් එකයි. ඉතින් මේ විදිහට ඔක්කොම පැල 12ක් තියෙනවා. ඉතින් මේ පැල 12ම ඔයාට මන් දෙනවා රුපියල් 2300ක් වගේ අඩුමාඩු මුදලකට. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාට මේ පැල පැකේජ් එක ඕඩර් කරගන්න පුළුවන්. මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා. ඉතින් බය වෙන්න එපා. මේ පැල ඔක්කොගෙම හොඳ මුල් ටිකක් තියෙනවා. ඒක මං 100%ක් ඔයාට කියනවා.
මොකද මේවා මං හදලා ගොඩක් කල් මේ පොට්ටල මේවා සේල් කරේ නැතුව තිබ්බ ටිකක්. ඉතින් මං හිතුවා සේල් කරගන්න ඕන කියලා මේ නිවාඩු මාසේ නිසා. ඉතින් එහෙනම් කැමති කෙනෙක් ඉන්නවා නම් මෙසේජ් එකක් දාලා පැලටි කෝඩ් කරගන්න. ඔයාලට ඕන තැනකට කුරියර් කරලා එවනවා කියලා මේ වෙනකොටත් ඔයාලා දන්න. එහෙනම් ඉතින් ඉක්මනින්ම මෙසේජ් එකක් දාන්න.